එහෙනම් අපි දැන් යමු ලෙක්චර්ස්. අද තියෙන මෙඩිකල් ෆැකල්ටි එකේ. Wind is blowing through our hair, the lights are shining everywhere. From up above and down below, we fall into the afterglow. So now, this is the perfect night tonight. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ළමයි අද වීඩියෝ එකකින් අරන් එන්නේ අපි මෙඩිකල් ෆැකල්ටි එකේ ලෙක්චර්ස් කියපු දවසක් ගැන. ඉතින් මොනා කරන්නත් කලින් මේ විදිහට ලෑස්ති වෙලා ඉන්න බෑයි. උදේ නැගිට වෙලාවෙ ඉඳන් ලෑස්ති වෙනකම් මට තියෙන අමාරුම වගේ මේ පාම කරපු වැඩේ තමයි මේ කොණ්ඩේ බඳින වැඩේ. ඒක 3 පාරක් කොණ්ඩේ දානවා වෙන්න පුළුවන්, 4 පාරක් කොණ්ඩේ දානවා වෙන්න පුළුවන් කොහොම හරි. අන්තිමට මං කොණ්ඩේ දාගත්තා. එහෙනම් අපි දැන් යමු ලෙක්චර්ස්. අද තියෙන මෙඩිකල් ෆැකල්ටි එකේ පැතොලොජි තමයි ලෙක්චර් එක. ලෙක්චර් එක නම් පැය 2යි. එහෙනම් අපි යමු ලෙක්චර් එකට දැන්. ඉතින් ළමයි වෙනද අපේ ෆැකල්ටි එකට ලෙක්චර්ස් යනවා වගේ නෙමෙයි. පයින් ඇවිදගෙන යන්න පුළුවන් දුරක නෙමෙයි මෙඩිකල් ෆැකල්ටි එක තියෙන්නේ. අපි දැන් මේ දුර කතර ගෙවාගෙන යනවා මෙඩිකල් ෆැකල්ටි එකට. අනිත් අය නම් ගිහින් ඇත්ත වශයෙන්ම අපි දෙන්න විතරයි ඉතුරු. ඉතින් අන්තිමට ලෑස්තිනත් ලෙක්චර් එකට වෙලාවට යන්න ඕනේ. ඉතින් අපි දෙන්න මේ දුවගෙන යනවා. ඊට පස්සේ අපි කන්න ගියා, කෑමත් කාලා ඉවර වෙලා බස් එකක තමයි ෆැකල්ටි එකට යන්න ඕනේ. කොහොම හරි බස් එකකුත් වෙලාවටම හම්බුන නිසා ඔය බලන්නකො ඉතින් කොච්චර කොණ්ඩේ පිරුවත් වැඩක් නැහැ. ඉතින් අන්තිමට පිස්සෙක් වගේ තමයි ලෙක්චර් එකට යන්න වෙන්නේ. මොනා කරන්නද ඉතින් ජනේලේ අයින සීට් එකේ ඉඳ ගන්නත් ආසයිනේ. ඉතින් සුළු මොහොතකට පසු අපි මෙඩිකල් ෆැකල්ටි එක ගාවින් බිමට බැස්සා. කොච්චර කලින් ලෑස්තිනක් වැඩක් නැහැ අප්පා. පරක් වෙනවා හැමදාම. ඉතින් පරක් වුණා කියලා කිව්වට ලෙක්චර් එකේ වෙලාව නම් තාම ඇවිත් තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා මම වීඩියෝ ටිකකුත් අරගෙන මේ විදිහට ලෙක්චර් හෝල් එකට යනවා. ඇත්තටම අද ලෙක්චර් එක තිබ්බ පැතොලොජි තියෙන්නේ මයික්‍රෝබයොලොජි ඩිපාර්ට්මන්ට් එකේ. ඉතින් අපි මේ යන්නේ මයික්‍රෝබයොලොජි ඩිපාර්ට්මන්ට් එකට. ඉතින් මෙඩිකල් ෆැකල්ටි එකේ මේ වගේ සෙල්ෆ් ස්ටඩි ඒරියා එකක් තියෙනවා. ඉතින් සෙල්ෆ් ස්ටඩි ඒරියා එක පහු කරලා තමයි අපි මයික්‍රෝබයොලොජි ඩිපාර්ට්මන්ට් එකට යන්නේ. ඉතින් අද ලෙක්චර්ස් තියෙන දවසක් වුණත් හරියම නිස්කලංක හැඟීමක් තමයි තියෙන්නේ මෙඩිකල් ෆැකල්ටි එකට කියපුවාම. ඒක පේරාදෙනිය කොතන ගියත් එහෙමයි. ඒ තියෙන නිස්කලංක බව, ඒ තියෙන ලස්සන, ඒ හැමදේම හරිම අමුතුයි. ඉතින් අපි කොහොම හරි ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා ලෙක්චර් මැඩම් එනකන් බලාගෙන හිටියා. ඇත්තටම පැතොලොජි කියන්නේ හරිම ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්. ඉතින් අද අපි ඉගෙන ගත්තේ GI ට්‍රැක් එකේ එහෙම නැත්නම් ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන කොමන් ඩිසීසස් ටිකක්. ලෙක්චර් කිවරයි යාළුවනේ. දැන් මේ යන්න හදන්නේ. ගෙදර තමයි යන්නේ. ලෙක්චර් කිවර වෙලා බෝඩිමට යනවා කියලා හිතුවත් ඇත්තටම බෝඩිමට යනවට වැඩිය පොඩ්ඩක් කැම්පස් එක ඇතුලේ ඇවිදලා යන එක හිතට හොඳයි කියලා හිතුණ හින්දා අපි කැම්පස් එක ඇතුලට ගිහින් අයිස්ක්‍රීම් එකක් කාලා ෆෘට් සලාඩ් එකක් කාලා යනවා කියලා තීරණය කළා. මට හිතෙනවා මම ජීවිතේ මොනතරම් කාලයක් මේ පේරාදෙනිය ගෙව්වත් ඒක මට ඇති වෙන එකක් නෑ. මම ඔයාලට කලිනුත් කිව්වනේ ළමයි 50000 60000 විතර ඉගෙන ගන්න මේ පේරාදෙනියේ කොච්චර එහෙම කියත් දැනෙන නිස්කලංක නිදහස් බව. ඉතින් ඒ නිදහසට මම හැමදාම පුදුම විදිහට ආදරය කරනවා. මේ හරියට ආවොත් මම නොකර යන්න නැති දෙයක් තියෙනවා. මම ඉස්සරහට වීඩියෝ එකේදී ඒක ඔයාලට කියන්න. ඉතින් ඒ වගේම තමයි ජීවිතයේ සිද්ධ වෙන අකරතැබ්බ මාරම ගොඩක් තියෙන දෙයිය බේරලා තමයි මම අද මේ විදිහට ඉන්නේ. හොඳටම කකුල පෙරෙල්ලා වැටෙන්න ගියා. ඒ වගේම තමයි මේ තමයි පේරාදෙනියේ ඊළඟට මම ආසම දේ අවාරෙත් එක්ක මල් පිපිලි බලන්න ගන්නේ. එපා එතකොට දිපෙත්තිම. මාරම මිෂන් එකක් කරලා ෆොටෝස් ටිකකුයි වීඩියෝස් ටිකකුයි අරගෙන අපි දැන් මේ බෝඩිමට ආපහු යනවා. මම කිව්වනේ යන්න කලින් කරන දෙයක් තියෙනවා කියලා. ඒ තමයි මගේ ජීවිතේ මොටිවේෂන් එක. පේරාදෙනියට එන්න සනුකගේ අවසන් වරට කලපෙම් සටන සින්දුව. ඉතින් ඊට පස්සේ බෝඩිමට ආවට පස්සේ හවස සඳකඩ පහන ෂෝ එක තිබ්බා. ටිකට් එක රුපියල් 150යි. විශ්වාස කරන්න පුළුවන්ද?
ඉස්සරහට මේ වගේ පේරාදනේ ලස්සනම ලස්සන vlog අරන් එන්නකම් සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් bye.